සුබ දවසක් වේවා සියලුම දෙනාට. මේ අපි දාලා තින්නේ විධාන මේ සෝව සෙට් එක අපි කුරුණෑගල ප්‍රදේශයේ තමයි මේ සෝප සෙට් එක අපි අලුත් වැඩිය කරන්න ඇවිල්ලා තින්නේ. එතකොට මේ සෝප සෙට් එකේ පේනවා ඇති ඔයගොල්ලන්ට ඩැමේජ් වෙලා තියෙන විදිය. මේක ඉද ගන්න කැලි සහ අත්තින කොටස් වල තමයි ගොඩ ඩැමේජස් තියෙන්නේ. ඒ වගේම පුටුව බහැලා තියෙන්නේ. ඒක ඉද ගන්නකොට ගොඩක් ඇතුළට පහත් වෙනවා. ඉතින් දැන් අපි හදන්නේ මේක සම්පූර්ණයෙන් කියන්නේ මේකේ ඉදගන කොටස් ටිකට රෙදි රිප්ලේස් කරන්න ඉස්සෙල්ලා අපි මේකේ පාත් වෙච්ච කොටස් වල අපි දැන් හදන්න දැන් බලන්නකො මේ දැන් මේ පාත් වෙච්ච කොටස් වල දැන් මේ අපි යට කොටස ගලවලා රැට රෙදි ඉවත් කරාට පස්සේ මේ පාත් කොච්ච මේ පේනවනේ පුටුවේ තියෙන හැටි මේකේ අපි ඉද ගන්නකොට අපේ ශරීරයේ බර දරා ගන්න මේ තියෙන රිබන් පටියේ වගේ මේ රිබන් එකකින්. ඒතකොට මේ රිබන් ගොඩක් ඇදිලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රිබන් එකේ කොච්චරේ තියෙන thickness එක ඒ කියන්නේ තියෙන ටයිට් ගතිය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. එතකොට මේ ටයිට් ගතිය අඩු වෙච්ච හින්දා තමයි අපි වාඩි වෙනකොට ඒ අපේ ඇඟේ තියෙන අපේ බර දරා ගන්න බැරුව පුටුව ඇතුළට ගොඩක් අර පාත් වෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පෙනේ මේකේ කොහොමද රිබන් එකේ තියෙන ටික්නස් ගතිය කොහොමද පාත් වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න මේ ටික්නස් එක ගොඩක් පාත් වෙලා තියෙනවා. මේ ගොඩක් ඇදෙනවා. ඒකට එහෙම හරියන්නේ නැහැ. ඒක හොඳට ඇදෙන්නේ නැති විදිහට හොඳට ටයිට් එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ඉඳ ගන්නකොට ගොඩක් ඇතුළට පාත් වෙන්නේ නැතුව අපේ පසුපස ප්‍රදේශයට පහසු විදිහට ඉඳ ගන්නකොට ඉඳගත්තට පස්සේ අපව නැගිටිනකොට අපේ දන හිස් වලට අමාරුවක් නැතුව අපහසුකින් තොරව අපිට නැගිටින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන තියෙන මූලිකම කාරණාව. නැතුව කුෂන් වලින් ස්පොන්ජ් වලින් පුටුවක් බහින ප්‍රවණතාවයක් ගොඩක් අඩුයි. ඉතින් අපිට මේකට කරන්න පුළුවන් වෙන්නේ මේ තියෙන රිබන් ඔක්කොම අපොසරයක් ටයිට් කරලා ඒක අර බුරුල් වෙච්ච ගතිය මගහැරලා ඒක අපව හදන්න ඕන. ඉතින් ඔන්න බලන්න මම දැන් අපි මේක හදලා තින්නේ. තනකරම ඒකේ ටයිට් ගතිය අපහොසරයක් අපි රිප්ලේස් කරලා ඒ වගේම තමයි අලුතෙනුත් තව රිබන් දාලා තින්නේ. මුළු ඒ කියන්නේ පුටු ඔක්කොගම ඔය වගේම අපි හැදුවා. නේ හොඳට බලන්න කොහොමද කියලා මේක තියෙන දැන් තියෙන ටයිට්නස් ගතිය අර පේනව නේද? මොකද මේක අන්නේ ආකාරයෙන් හොඳට ඇදෙන්නේ නැති වෙන්න ඒක හොඳට ෆිට් එකේ ගොඩක් පුටුවට හිර ගතියකින් ඒක තියෙන්න ඕන. එතකොට තමයි ගොඩක් අපිට කාලයක් පාවිච්චි කරගන්නත් පුළුවන් පුටුව පහත් වෙන්නේ නැති වෙන්න. මොකද කොහොමත් කාලයක් පුටුව පාවිච්චි කරනකොට අවුරුදු 6ක් 7ක් පුටුව පාත් වෙනකොට ඒ කියන්නේ පරණ වෙනකොට ඒකේ ඔය තියෙන ඉලාස්ටික් රිබන් එකේ ඒ තියෙන ටයිට් ගතිය අඩු වෙනවා. ඒතකොට ඒක බුරුල් භාවයට පත් වෙනවා. අපි ඉතින් ඒක රිපෙයාර් කරගන්න ගත්තට පස්සේ අලුතෙන් ආපහු ටයිට් ගතිය හැදලා හොඳට හිර වෙන්න හැදුවට පස්සේ ඔකට බය නැතුව අපසරයක් පුටුව කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් සෝෆා සෙට් වල තියෙන මූලිකම යථාර්ථය තමයි ඒක. දැන් ඔය තියන්නේ බලන්න ඔක්කොම පටි අපි ඔක්කොම හදලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ අපේ සෝෆා සෙට් එකක් මේ දැන් එකේ L type L shape සෝෆා සෙට් එකේ පේනවනේ මේ අර ඉඳ ගන්න කොටස් වලට අපිට ඒ ඩැමේජ් රෙදි ඔක්කොම ඉවත් කරලා අපි අලුතෙන් රෙදි රිප්ලේස් කරා. ඒ වගේම තමයි අපි මේ පුටු ඔක්කොම අපි වැක්ස් ඇන්ඩ් පොලිෂ් උත් කරා. එතකොට ඒ අපි අලුතෙන් ගහන බ්‍රෑන්ඩ් නිව් රෙද්දයි ඔයගොල්ලන්ගේ සෝෆා සෙට් එකේ පරණ මොකද අපි සෝෆා සෙට් එකේ මුළු ඔක්කොම රෙදි ඉවත් කරලා රෙදි රිප්ලේස් කරන්නේ නැහැ නේ අපි කරන්නේ. ඉතින් ඩැමේජ් ඒරියාස් වලට විතරයි අපි අලුතෙන් රෙද්ද රිප්ලේස් කරන්න. එතකොට මේ සෝෆා සෙට් එකේ ඒ පරණ රෙදි ගොඩක් කොට අපේ පරිසරයේ ඩස්ට් එක එතකොට දූවිල්ල එතකොට අපේ ඇඟේ තියෙන දාඩියත් එක්ක කල එක පොඩ්ඩක්
ඩාර්ක්නස් ගතියක් තියෙන්න පුළුවන්. එතකොට අපි ඒවට සම්පූර්ණයෙන්ම අපි වැක්ස් කරලා ගත්තට පස්සේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් නිව් ලුක් එකක් එනවා. හොඳයි. ඒක තමයි සෝෆා සෙට් එකක් අලුත් වැඩයක් කිරීමේ යථාර්ථය. බොහොම ස්තුතියි.